අඩෝ සිරාවටම අඩේ මෙච්චර දෙයක් මොනවද කියන්නේ කියලා හිතා ගන්න බෑ ඔය. සතුටු දැල්ලි ඉතින් ආයේ. එහෙම සර්ප්‍රයිස්. අnder නම් පස්සේ තනියෙන් ඉන්න වෙනවා කරේද? ඔන්න අද අපි යන්නේ නම් මාතර දෙයියන්දරට. ඒ ලස්සන බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ව සර්ප්‍රයිස් කරන්න. ඉතින් අපි බලමු කොහොමද එයා සර්ප්‍රයිස් වෙන්නේ කියලා. Happy birthday. Thank you. පොරොන්දු කඩ කරන මිනිස්සු අතරේ පොරොන්දු රකින්න අය ගොඩක් අඩුයි. ඉතින් මේ ඉන්නේ ඒ වගේ දෙන්නේ. ජපාන් ඉන්න එයාගේ ආදරණීය ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් තමයි මේ ආදරණීය සර්ප්‍රයිස් එක එයාට ලැබුණේ. මගේ ජීවය ගල්ලෙනකි එහි පහන ඔබ තමා එය දල්වනු මැනහිනෙහි අද පෙම්ගේ තෙල් දමා මගේ ජීවය ගල්ලෙනකි එහි පහන ඔබ තමා එය ඉතින් මොකද කියන්නේ? කියන්න තියෙන ඉතින් සතුටුයි සර්ප්‍රයිස් එක. වැළපීමට හිතාගන්න මේ සර්ප්‍රයිස් එකක් ඉතින්. තාම හිතාගන්න බැරි වුණේ. එකකේ මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ සුරකීමට හෝ නැති වී යනු අඩෝ සිරාවටම එකකේ මට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ වාදිය හැක ඔබටයි අඩේ මෙච්චර දෙයක් අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවාදිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ පිටු පෑමට හෝ ලංවීමට භවයෙන් වරින් වරේ එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ ස්ටාර්ට් කරලා බලන්න වෙනවා ඉතින්. යනු පිණිසමා කෙරේ එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ අද හෝ හෙට දැන් කියන තියෙන හැමදේම. ආද කියන්නේ හිතා ගන්න බෑ ඉතින්. මොනවද කියන්නේ? මොනවද කියන්නේ හිතා ගන්න බෑ ඔය. තරම සතුටුද? සතුටු දැල්ලි ඉතින් ආයේ. එහෙම සර්ප්‍රයිස්. අnder නම් පස්සේ තනියෙන් ඉන්න වෙනවා කරේද? පොල්ල කොටක් ඉන්න හදන්න බෑනේ. Thank you එනම් කයි. Happy birthday. හරි thank you. මොනවද අතරින් ඉන්නවනේ.